ආයිබෝන් වාසනාවන් මම මේ දැන් ඉන්නේ යුනයිටඩ් ලී මෝල් ඉදිරිපිට තිබෙන කන්ද විහාරයට යන පාර මේ යුනයිටඩ් ලී මෝල් ඉදිරිපිටින් මම හිතන්නේ මීටරයක් විතර දුරින් මම මේ පාරේ ගිහිල්ලා සම්පූර්ණයෙන්ම මේ ඊයේ වැටිච්ච ධාරානිපාත වර්ෂාව පිළිබඳව විස්තරයක් ගෙන එන්නටයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් අද මගේ නිවසේ වැඩ කටයුතු වලට බාසලා දෙන්නේ එහෙම නැත්නම් පෙදරේරු සහෝදරයෙකුත් ඒ වගේම විදුලි කාර්මිකයෙකුත් අපේ නිවසට තව ස්වල්ප මොහොතකින් පැමිණෙනවා. මොකද මගේ විලායක එහෙම නැත්නම් විලායක ඒ වගේම වෛද්‍ය මධ්‍යස්ථානය ඒ වගේම ඉන්දියන් රෙස්ටොරන්ට් එකේ වැඩ කිරීම සඳහා මට මේ වේලාව නිම කරන්න මේ යොදවන්නට බෑ. නැවත වතාවක් මම ආපසු යන්නට ඕන. මේ තියෙන්නේ කන්ද විහාර පාර. ඇත්තම මේ පාර පිළිබඳව මගේ හරි සතුටක් ලැබෙනවා. මොකද හේතුව බලන්න මේ කාපට් කරලා තිබෙන්නේ. මේ කාපට් කරේ ඇත්තම මම දන්න තරමින් එදා වරාය හා නාවික ඇමති හිටපු අපේ ඇමතිතුමා මට මේ ඇත්තම සමහර නායක පාටම නම් ගාකොම තේනවා. එයා අබේ ගුණවර්ධන මහත්මයා ඒ මන්ත්‍රීතුමා ඇමතිතුමා තමයි මේ පාර මේ විදිහට ලස්සනට කරේ. කවුරු කරත් හොඳ වැඩේට හොඳයි කියන්න අපි සූදානම්. මේ බලන්න පාර දැන් මම හිතන්නේ අවුරුදු 4කට වැඩි කාලයක් මේ පාර පාවිච්චි කරනවා. කිසිම තැනකින් ගල් කෑල්ලක් ගැලවිලා නැහැ. මෙන්න මේවයි කරන්න ඕනේ. මේ කොන්ක්‍රීට් පදනමින් ගන්න කොන්ක්‍රීට් දානවා. දැන් මම පස්සේ වෙන්නේ මොකද? සම්පූර්ණ තැන් වලින් කැඩලා යනවා. ඒකේ ගානක් සාක්කුවට වැටෙනවා. මට ඇත්තම මේ සන්තෝෂයි කියන්නට මේ බලන්න මේ ඊයේ මේ ප්‍රදේශයේ ඇත්තම ඉස්සරහට ඔයගලන්ට දැනගන්නට පුළුවන් වෙයි. මම ප්‍රදේශයේ ජනතාවත් එක්ක කතා කරා. මේ බලන්න මේ වතුර පාරවල් වල හැටි පේනවද මේ? මේව නේද ප්‍රතිසංස්කරණය කරන්නට ඕනේ. බලන්න කොයිතරම් ලස්සනට මේ පාර හරි ගස්සලා තියෙනවද කියලා. අන්න ඒවයි වැඩ. කවුරු කර දේ හොඳයි කියන්න මම සූදානම්. ඒක ඒ වගේම තමයි වැරදි වැඩක් කරත් කවුරු කරත් ඒක එයා සමාන විදියටම කියන්නට අපි සූදානම්. මම කියන වචනේ මේ බලන්න මේව නේද සුද්ධ කරන්න ඕනේ. මේ ඇලවෙලි නේද සුද්ධ කරන්න ඕනේ. මේව සුද්ධ කරේ නැතුණා මොකද වෙන්නේ? ඩෙන්ගු හැදෙනවා කියන කහන දෙයක් නැහැනේ. බලන්න මෙච්චර විශාල ඇල මාර්ගයක් තියෙනවා. ඒ ඇල මාර්ගේ සුද්ධ කරලා මේ වතුර ටික බෙන්දර ගඟට යන්නට ලැබුණා නම් කොයිතරම් ලස්සනට ඒක තියෙනවද? කොයිතරම් ලස්සනට මේ ඒවා මේ සිදු වෙනවද? මෙන්න මේවයි මේ රජවලින් එමෙතන ප්‍රාදේශීය සභාවෙන් සිද්ධ වෙන්න ඕන. මේක අයිතියත්වයෙන් මම දන්න තරමින් නම් වාරි මාර්ග දෙපාර්තමේන්තුවට මේ ඒ වගේම තමයි ප්‍රාදේශීය සභාවට. එතකොට මේවා හරියාකාරව කරන්න. මේ බලන්න ලස්සන ගස් ටිකක් තියෙනවා. කවුරු කරත් ඒවා ලස්සනයි. මේ අර මුස්ලිම් ජනතාවගේ උතුම් මල් කඩක්කු ඒ පල්ලි තමයි ඒගොල්ලන්ගේ පූජනීය ස්ථානය මේ යුනයිටඩ් ලී මෝල්. ඉතින් බලන්න අද කොච්චර ලස්සනට මේ ප්‍රදේශය තියාගන්න පුළුවන්ද? සංචාරකයෝ ගැවසෙන ප්‍රදේශ මෙන්න මේව තමයි කරන්නට. මේ පේන්නේ නැද්ද? මේ බෝතල් දාලා තියෙන බෝතල් ටික වෙන එනොත් අපේ සහෝදරවරු පේනවාද කරලා තියෙන දේවල්. අර ඒක එතනින් දාන්නේ මෙතනට විසි කරගෙන යනවා. ඔන්න ඕවයි හැදෙන්න ඕන. මෙන්න මේවයි හදන්න ඕනේ. අපි ගැන හිතනවා විතරක් නෙවෙයි. හිතන්න මේ රට ගැන, අපේ ජනතාව ගැන අපි මේවා අපේ දරුවන්ට පුරුදු කරන්නට ඕනේ. එහෙම පුරුදු නොකරොත් තමයි මේවා ඉදිරියට තැදී එන්නේ. මේ පාසල් දරුවෝ මේ යනවා. ඒ වගේම ජනතාව නිතර ගැවසෙන ප්‍රදේශය. මේ ප්‍රදේශයේ ඇත්තම වැඩියෙන්ම ඉන්නේ මුස්ලිම් ජනතාව. අපි සහෝදරත්වයෙන් ඒක වැඩ කරන්නට ඕනේ. මේ යුනයිටඩ් ලී මෝලේ මම තාත්තා ඒ ලී මෝලේ අයිතිකාර මහත්තයාගේ තාත්තා ඉන්න කාලේ ඉඳන් මම අඳුරනවා. එතුමාගේ දැන් ඉන්නේ පුතාගේ පුතු තමයි දැන් මම හිතන්නේ මේ ව්‍යාපාරේ දියුණුවෙන් දියුණුවට ගෙනියන්නේ.
මගේ ආශිර්වාදය එතුමාලන්ට ඒ ව්‍යාපාරය මම හිතන හැටියට මම පොඩි කාලේ ඉඳන්ම මේ යුනයිටඩ් ලී මෝල මේ ආකාරයෙන්ම දියුණු වෙමින් පවතිනවා. අද මේක තමයි මතුගම පාර. මේ පාරේ මම වෙනදා ඊයේ පෙරේදා මම මේ පූර්වාරාම පාර අපි වීඩියෝ පාට ගත්තා. මම අද බලාපොරොත්තු වෙන්නේ කන්ද විහාර පාරේ සෑහෙන දුරක් ගිහිලා එන්නට. නමුත් මම මේ වෙනකොට ගෙදරට යන්නට ඕනේ අර අපේ ඒ අපේ සහෝදරයෝ දෙදෙනා වැඩ කරන්නට එනවා. මේ යුනයිටඩ් ලී මෝල් ඉස්සරහා මතුගම පාර. ඇත්තම මොකද මට මම ඔබතුමා කිව්වා මම අර මගේ ගෙදර නිවසේ වැඩ කරන්න එන අපේ වඩු කාර්මික සහෝදරයා ඇවිල්ලා මට දැන් කෝල් එක දුන්නේ. ඒක නිසා තමයි කට්ටුනේ. ඉතින් මේ ප්‍රදේශයේ පෙරේදා ලැබූ ධාරානිපාත වර්ෂාව නිසා මේ ප්‍රදේශයේම යට වුණ අඩි සමහර විට අඩියක් විතර යට වුණා මේ පාරවල්. ඒකට හේතුව තමයි මෙන්න මේවා. මේ තියෙන්නේ මෙන්න මේවා තමයි ඇත්තෙම සුද්ධ කරලා පේනවනේ මේ තියෙන ජරා ගොඩක්. මේ පාර දැන් ඇත්තෙම මට දැනගන්න පුළුවන් අපේ රජයෙන් මේක ප්‍රතිසංස්කරණය කරනවා කියලා තමයි රෝහිත අබේගුණවර්ධන මහත්මයා තමයි අර පාර කාපට් කරලා තිබුණේ. මට ඒ හිටපු ඇමතිතුමා ඒ වගේම එතුමා විශාල සේවාවක් කරා මේ ප්‍රදේශයට. මොන ප්‍රශ්න තිබුණත් අපි කවදාකවත් කරපු දේ අමතක කරන જાතියක් නෙවෙයි. කරපු දේ විස්තර කරන්නට තමයි සූදානම් වෙන්නේ. මේ ප්‍රදේශයේ ඊයේ සම්පූර්ණයෙන්ම යට වෙලා තිබුණේ. මොකද වතුර බහින්න කාණු නැහැ. මේ බලන්න මේ පාර දෙපැත්තේ තියෙන කුණු ගොඩවල් නිසා මේ කාණු වලට වැටෙනවා මේ ජරාව. ඉතින් මේවා ඔක්කොම යට වෙලා යනවා. මේ බලන්න ලස්සන මේ බකිනි නෑ මේ බකිනි නේ මොකද මේ හොඳ සාමාන්‍යයෙන් මේ වරා මේ හොඳ බෙහෙත් જાති මේ අපේ ගෙවල් ප්‍රදේශයේ ඒ දවස්වල මම පොඩි කාලේ විශාල පඳුරු තිබුණේ. දැන් එකක්වත් හොයාගන්න විදියක් නැහැ. මේ බලන්න මේ වතුර පාරවල් ලස්සනට සුද්ධ කරාන මේක ප්‍රාදේශීය සභාවට අයිති දෙයක්. මේ පාරවල් සකස් කිරීම දැන් කාපට් කිරීම ළඟදී දැන් මේ පළවෙනි අදියර නිම කරලා තියෙනවා. එතකොට ඊළඟට කාපට් කිරීම තමයි තියෙන්නේ. ඒක නෙමෙයි මම අද ඒ කාපට් කිරීම ඊයේ මම වීඩියෝ ගත කරා. අද මම කියන්න බලාපොරොත්තු වෙන මේ ප්‍රදේශයේ පෙරේදා පැවති මේ ධාරානිපාත වර්ෂාව නිසා යට වෙච්ච සිද්ධිය කියන්නේ. අද මම මේ වීඩියෝ කියන්නේ ගෙනාවේ. මම මේ ඇවිදිනකොට සාමාන්‍යයෙන් අද බලාපොරොත්තු වුණා කන්ද විහාර පාරේ සෑහෙන දුරක් යන්නට. නමුත් අවස්ථාව ලැබුණේ නැත්තේ අර අපේ සහෝදරු දෙදෙනා ස්වල්ප මොහොතකින් මගේ නිවසේ වැඩ කරන්න එන නිසා. ඉතින් සහෝදරවරුනි අපි ගැන හිතන්න එපා. අපි රට ගැන හිතමු, අපේ ජාතිය ගැන හිතමු. අපේ ආගම් ભેද නැති කරගනිමු. සහෝදරයෝ වගේ ඉදිරියට යමු. මට පේනවා ඇත්තෙම ඉදිරි ගමන නම් සාර්ථක ගමනක් යන්නට අපේ ගරු ජනාධිපතිතුමා සූදානම් වෙන බව. ඒක මේ දේශපාලනය අරගෙන දේශපාලනයෙන් මේමයි එතුමාව හටන්න ඒක කිසි දවසක මම හිතන්නේ නැහැ. මොකද යන මාර්ගය හරියාකාරව පේන බව පේනවා. හරියාකාරව දකින්න බව පේනවා. ඔව් මට ඇත්තම දැන් ඉදිරියේදී නාදරලා පේනවා ඇති. මේ කානු සුද්ධ කිරීම මම හිතන්නේ ප්‍රාසභාවෙන් නෙවෙයි මේ ප්‍රදේශීය ජනතාව ඒක කරන්නේ. ඉතින් මේ ප්‍රදේශීය ජනතාව හැම විටම සූදානම් මේ වැඩක් කරනකොට සහයෝගය දෙන්නේ. එහෙම නැතු වුණාම තමයි මේ ඔක්කොම කඩාකප්පල් වෙන්නේ. මේ මම හිතන්නේ කුණු එහෙම නැත්නම් අපද්‍රව්‍ය සකස් කරලා තියෙනවා අරයන්. මේ වලට අපි බලාපොරොත්තු වෙන අපේ කළුවමෝදර අපි සංවිධානයේ තවමත් බලාපොරොත්තුවක් තියෙනවා. කළුවමෝදර ගාලු පාර දෙපැත්තේ බඩු එහෙම නැත්නම් මේ කුණු බකට් කියන්නේ ඒක තාමත් ක්‍රියාත්මක කරන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. මට රාජකාරී බහුල නිසා අපේ සුමේද මහත්මයාට රාජකාරී බහුල නිසා ඒ වගේම ෂාන් ටේලර්ස්
මහත්මාට මේ දවස්වල රාජකාරී බහුලයි. මොකද සාන්ත්‍රේ ටේලර් මහත්මයා විශාල ව්‍යාපාරයක් කරන කෙනෙක්. සුමේද මහත්මයා සංචාරක ව්‍යාපාරයට බැහැලා ඉන්න කෙනෙක්. ඒ වගේම අපේ කාන්තාංශයේ නියෝජනය කරන එතුමිය නම් බොහොම දැඩි කැමැත්තක් දක්වන මේ කටයුතු වලට කල්යාණාරාම පුරාණ විහාරස්ථානයට විශාල සේවාවක් කරපු කෙනෙක්. ඒ වගේම ඉන්දීය සංචාරක ව්‍යාපාරයක් කරන කෙනෙක්. ඒ වගේම මේ ප්‍රදේශයේ ජීවත් වෙලා දැනට වරාපිටිය ප්‍රදේශයේ ජීවත් වෙන අපේ සරත් ලාල් ද සිල්වා මහත්මයා හැමතිස්සෙම කතා කරන මට මේකට සහයෝගය අපි මේක ඉක්මනටම කරමු කියලා. මට ඇත්තම නිවාඩුවක් නැතිකම තමයි තියෙන්නේ. මොකද පස්වෙනිදා මම මුල්ගලක් තබන්න බලාපොරොත්තු වෙනවා මගේ නිවස පිටිපස මුල්ගලක් තබන්න බලාපොරොත්තු වෙනවා ඉන්දියන් රෙස්ටොරන්ට් එකකට. ඒ වගේම මගේ නිවස සම්පූර්ණයෙන්ම අපමණයි දැනට ජීවත් වෙන්නේ. නිවසේ සිටි මගේ බිරිඳ, ඒ වගේම මගේ පුතා, මගේ දුවනියන් මේ වන විට ඉතාලියේ පදිංචිට යන්නට සූදානම් වෙලා තිබෙනවා. ඒ වගේම බාල දුවනිය මාතර, එයාට එහෙන් එන්න විදියක් නැහැ. ඔහුගේ ස්වාමි පුරුෂයා රාජකාරී කරන ස්ථනින් එයා තමන්ගේ දෙමව්පියන්ට ගොඩක් සලකන කෙනෙක්. ඒ දෙමව්පියන් නිසා එයාට රට යාමට පුළුවන් කමක් නැහැ. මොකද තාත්තයි අම්මයි වයෝවෘද්ධ වෙලා තියෙන නිසා එයාට යන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා දෙමව්පියන් වෙනුවෙන් තමන්ගේ අනාගතය පරිත්‍යාග කරපු කෙනෙක්. ඇත්තම මම දැකපු දරුවන් අතරින් මගේ බෑනා අවුරුදු දෙදෙනා නම් මට රත්තරන්. මේ බලන්න මේ ඊයේ පෙරේදා වැස්සෙන් මේ ප්‍රදේශයට වෙච්ච හානිය මේ ඔක්කොම සම්පූර්ණයෙන්ම යට වුණා මේ අඩි එකමාරක් විතර. මට ඊයේ එන්න බලාපොරොත්තු වුණත් ඒ වර්ෂාව නිසා මම වයෝවෘද්ධ කෙනෙක්. ඉතින් මම ඒක අතු අද මේ උදේ ඊයේ දැත්තෙම ව්‍යායාම කරෙත් නෑ මොකද වැස්ස නිසා. ඒ ඔන්නෝකයි තත්ත්වය. මේ බලන්න මම මේ ප්‍රදේශයේ එක්කෙනෙක් කතා කරා මේ එනකොට. එයා කිව්වා අඩි එකමාරක් විතර ඔව් පේනවා මේ ලකුණු තියෙන්නේ. පේනවනේ. ඉතින් මෙන්න මේව තමයි අපිට මේ ලස්සන ශ්‍රී ලංකාව ලස්සන කරන්නට. ඒ වගේම බේරුවල ප්‍රාදේශීය සභාවේ කටයුතු සාර්ථකව කරගෙන යන්නට මේවා මම හිතන හැටියට අලුතින්පත් වෙච්ච සභාපති මහත්මයෙක් ඉන්නේ මේ විපක්ෂයේ කණ්ඩායමක්. මේ ආණ්ඩු පක්ෂේ නෙවෙයි විපක්ෂයේ කණ්ඩායමක් තමයි බලය ලබා තිබෙන්නේ. එතුමත් ඇත්තම බොහොම කැමැත්තක් දක්වනවා සමාජ සේවයට. එතුමාත් එක්ක ඉන්නේ ඒ නිලධාරි මණ්ඩලය. ඒ සියලු දෙනා බොහොම කැමැත්තෙන් ඉන්නවා. ඉතින් මම මේවා පෙන්වන්නේ මේ දේශපාලනයෙන් තොරව. මේ පේන්නේ මේ පාර දැක්කනේ. මේ කාපට් කරලා නැති නිසා පේනොන්ද කඩාගෙන ගිහිලා තියෙන්නේ. මේ කාපට් කරා නම් යන්නේ සුළු යන මුදල සුළු වෙන්න පුළුවන්. නමුත් ලස්සනට පාරවල් දිනර දැක්කනේ කන්ද විහාර පාර. ඉතින් අද මේ පාර මම ඊයේත් පෙන්නුවා. නමුත් මට අද කන්ද විහාර පාරේ යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කාල වේලාව නොමැති නිසා. මොකද මට හයියෙන් ඇවිදින්න බෑ. මම හැමින් තමයි යන්නේ. අද මේ පෙන්වන්නේ ඊයේ ධාරානිපාත වර්ෂාව නිසා ඇතිවෙච්ච විනාශය. ඇතිවෙච්ච දේ වහිනකොට වතුර ටික බෙන්තරකකට ගලාගෙන යනවනම් මේව සිද්ධ වෙන්නේ නැහැ. මේ වහින්න ක්‍රියාමාර්ග නැහැ. මාර්ග හරියට සිද්ධ කරලා නැහැ. එතකොට මේ පාර කාපට් කරා නම් ওই පාරවල නම් දෙපැත්ත කාණු දෙක ලස්සනට තියෙනවනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒව තමයි හරියට කෙරෙන්න ඕන. රාජ්‍ය සභාවට පත් වෙන සියලුම නිලධාරීන් එම නියෝජිත මහතුරුන්ගේ ඉල්ලන් මෙන්න පේනවනේ. මෙන්න බලන්න මේකට ඩෙන්ගු ඇති වෙනවා කියන එක අහන්න දෙයක්ද? ගරු ජනාධිපතිතුමනි, ඒ වගේම මේ ප්‍රදේශයේ බාරව ඉන්න සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ඇමතිතුමනි, ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුනි, මම දන්න අතරේ රෝහිත අබේගුණවර්ධන මහත්මයා විපක්ෂයේ වෙනුවෙන් මේ ප්‍රදේශයට පත් වෙලා මේ ප්‍රදේශයෙන් තමයි
එතුමා පාර්ලිමේන්තුවට තේරිපත් උනේ. ඔය ඔක්කොම එකතු වෙන්න. එකතු වෙලා මේ ගමන ලස්සනට යමු. මේ පේනවද? ඉතින් මම මේවා පෙන්වන්නේ නැත්නම් මේවා හරියාකාරව කරගන්න. කල්වා මෝදර අපි කියන සංවිධානය ඒ ආකාරයෙන් මේ බලන්න මේ හැම තැනකම පෙරේදා මාර පුදුමාකාර ධාරානිපාත වර්ෂාවක් වැටෙන්නේ මේ ඔක්කොම යට වෙලා තිබුණා. මම හිතන්නේ පැය රාත්‍රී හවස 6ට පටන් ගත්ත වැස්ස ඊයේ පාන්දර නෙවෙයි සාමාන්‍ය 8-9 වෙනකම් ඒ ධාරානිපාත වැස්ස තිබුණා. මේ ඔක්කොම යට වෙලා මේවා ඉතින් මේවා හරියට වතුර බහින තිබුණා නම් මේ දේවල් වෙන්නේ නැහැ. මේ පිළිබඳව ඇත්තම මනා සෙවීමක් අපේ ප්‍රාදේශීය සභාවේ ඉන්න නියෝජිත මහතුරු දෙන්න සුදේශ් වෙඩිකාර මහත්මයා ඒ වගේම කාලිංග මහත්මයා සුනිශ්‍රී කාලිංග මහත්මයා විශේෂ උත්සාහයක් කරනවා මේ ප්‍රදේශයට මේ කානු පද්ධතිය ඒ යටිතල පාසුකම් මා දන්නා තරමින් නිවාස සංකීර්ණයක් හදන්නේ එකගයක් දැන් හදාගෙන යනවා. ඒ වගේම මට දැනුම් දුන්නා පාරවල් ගණනාවක සංවර්ධන වැඩ කරලා අපි ඒ සමහර පාරවල් සම්පූර්ණයෙන්ම නිම කරලා තියෙනවා කියලා. මම පුළුවන් හැකි වුණොත් ඒ සියලුම පාරවල් මේ ඔබට දැක ගන්නට පුළුවන්කමක් ලබා දෙනවා. අන්න ඒක තමයි කෙරෙන්න ඕන. ප්‍රාදේශීය සභාවට පත් වෙලා ලැබෙන මුදලින් කීයක් හරි ගසාගෙන කාලා මේ සභාපතිලා කෝටි ගණන් හම්බ කරගෙන වැඩ කරපු කාලයක් තිබුණා. මේ බලන්න මේ කුණු ගොඩ මේ දැන් මෙතන ඊයේ මා හිතන හැටි සෑහෙන වතුර ප්‍රමාණයක් තියෙන ඇති. මේක තමයි පස් කට්ටිය තිබුණ ඉස්සර. මම ඊයේත් ඔබට දැනුම් දුන්නා මේ ලස්සන ගොඩනැගිලි නිදි කරන්නට එදා සහායව දුන්නේ. එහෙම නැත්නම් ප්‍රතිපාදන ලබා දුන්නේ හිටපු ජනමාධ්‍ය ඇමති බකීර් මාකර් ඉම්තියාස් බකීර් මාකර් මහත්මයා. එතුමා මේ ප්‍රදේශයේ විශාල සේවාවක් කරපු කෙනෙක්. එතුමාගේ තාත්තත් එහෙමයි. මම ඊයේත් ඔක සඳහන් කරා. ඉතින් බලන්න මේ ප්‍රදේශයේ මේ කානු තියෙනවනේ මෙහෙම දෙඩි වතුර ඇති වෙන්නේ නැහැ. ඩෙන්ගු ඇති වෙන්නේ නැහැ. ඉතින් දැන් මම වෙනදා යන ගමන් මග අද පොඩ්ඩක් වැඩි කරා යන්නේ බලාපොරොත්තු වෙන්නේ කන්ද විහාර පාර දිගේ. ඒ පාරේ පෙරේදා වැස්සට ලැබුව හානිය නිසා මට දුරකථන පණිවිඩයක් ලැබුණා මේ අවස්ථාවේදී මගේ නිවසට පැමිණියා කියලා අපි නිවසට පැමිණියා කියලා අපේ මේ පෙදරේරු මහත්මයා මම ඉක්මනින් ඒ ස්ථානෙට යන්නට ඕනේ. මේ ප්‍රදේශේ බාරවල් ලස්සනට තියෙනකොට කොයිතරම් ලස්සනද මේ දෙපැත්ත කාණු දෙක හැදලා තියෙනවා නම් කොයිතරම් ලස්සනද මේ වතුරට බැහැලා යනවනම් මේක විශේෂයෙන්ම සංචාරක පුරවරයක්. සංචාරක මේ ගවසන තැනක් මේම ගිහිල්ලා බලාගෙන ගිහිල්ලා මේ සංචාරකයෝ කියන්නේ අයියෝ ලස්සන ශ්‍රී ලංකාවක් නෙවෙයි මේක කැත ශ්‍රී ලංකාවක් කියලා. ඇත්තම දැන් දූෂණය ටිකක් ක්‍රමක්‍රමයෙන් අඩු වෙගෙන යන බව පේනවා. ඒ වගේම තමයි හැම කෙනෙක්ම එකතු වෙලා ආදේශීය සභාවේ മന്ത്രിවරු පළාත් සභාවට තේරීපත් වෙන්න ඉන්න බලාපොරොත්තු වෙන മന്ത്രിවරු ඒ වගේම පාර්ලිමේන්තු മന്ത്രിවරු මේ සීළු දෙනා එකතු වෙන්න. කවුරු හෝ හොඳ වැඩක් කරනවා නම් ඒකට සහයෝගය දෙන්න. වලකපන්න එපා. ඒක නැති කරලා දාන්න සූදානම් වෙන්න එපා. ඒ නිසා මේ පේනවනේ මේ ඉතින් කොහොමද මේක ලස්සන ශ්‍රී ලංකාවක් වෙන්නේ? මේ ප්‍රදේශයේම තියෙන සුසාන භූමිය ඉතින් කවදා හරි දවසකට අපිටත් මිදන් වෙන්නේ හිතෙන්නේ මේ සුසාන භූමිය හෝ කළුවා මෝදර තියෙන සුසාන භූමිය මගේ ආදරණීය පියාණන් මගේ ආදරණීය මෑණියන් දැනට මිදන් වෙලා තිබෙන්නේ කළුවා මෝදර තිබෙන පරණම සුසාන භූමිය. මේ ස්ථානයේ තමයි මේ තාප්පෙට යහපැත්තේ තමයි මගේ හිටපු එකම සහෝදරිය වැඩිමල් සහෝදරයන් දෙදෙනෙක් ඉන්න වැඩිමල් සහෝදරිය. එතුමියගේ මේ දේහය තැන්පත් කරලා තිබෙන්නේ මේ ස්ථානේ. සමහර විට මගේ අවසන් ගමන යන්නට පුළුවන්කමක් මගේ දේහය මිහිදන් කරනවා ඇත්තේ කිරීමක කරන්නේ සමහර විට මේ ස්ථානේ.
ඉතින් බලන්න මේ ස්ථානය මේ ප්‍රාදේශ සභාවෙන් තමයි මේ ස්ථානේ පාලනය වෙන්නේ. ඉතින් මේ ටිකේ තාප්පේ බැඳි නැත්තම් පේනෝනේ ඇති වෙලා තියෙන තත්ත්වේ. එදා එක දවසක් මට ඇත්තෙම මේ පිළිබඳව මම හැම වෙලාවෙම ස්තුතිවන්ත වෙනවා කාලිංග සුනිශ්‍රී කාලිංග මහත්මයාණන්ට. එතුමා මට කිව්වා මෙන්න මේ දේ මේක මේ තාප්පේ බැඳම මේක ලස්සනට තියන්නට පුළුවන්. බලන්න කැලෑවක්. මේක සුසාන භූමියක්ද? ගරු ප්‍රාදේශ සභා සභාපතිතුමනි මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න. මේ තාප්පේ බඳින්නට කටයුතු කරලා දෙන්න. බලන්න මේක පැරණි සුසාන භූමියක්. ඊටත් වඩා පැරණි සුසාන භූමියක් තමයි කළුවාමොදර කන්ද විහාර පාරේ තිබෙන්නේ. ඉතින් බලන්න තනි කරම කොච්චර මේ කී දිනක් මේ ස්ථානයේ නිදන්ගත වෙලා තියෙනවද? ඉතින් දැන් මම සුළු මොහොතකට නවතිනවා. දැන් විශාල විනාඩි ගානක් කරා. ඉතින් දැන් දිසා පොඩ්ඩක් බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට තියෙන වතුර වැටිච්ච වතුර මේ ප්‍රදේශයක් අඩි ගානකින් යට වුණා. ඊයේ පෙරදරා මේ හැම ගෙදරකටම සුළු අලාභාන් තිබුණා. මේ බලන්න. තියෙන තරම් මේ සුද්ධ කරන පාර්ශ්ව සභාපතිතුමනි, ඔබතුමාට මඟ පෙන්වීමක් අපි කරන්නේ. ඔබ විපක්ෂයේ හිටියත් පක්ෂව හිටියත් ඒ සියලු දේ කරන්නට ඔබගේ සහයෝගය ලබා දෙන්න. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්න. ඒ වගේම තමයි ප්‍රාදේශ සභාවේ ඉන්න විපක්ෂ කණ්ඩායමට මම ඉල්ලීමක් කරන්නේ ඒ අයගේ සම්පූර්ණ සහයෝගය සභාපතිතුමාට දෙන්න. ඡන්දෙ තියෙනකොට ඡන්දෙ තියලා අපි ඒක ගැන කටයුතු කරමු. නමුත් දැන් හැම කෙනාම එකතු වෙලා මේ පිළිබඳව ඔබගේ සහයෝගය ලබා දෙන්න. මේ වඩුමුල්ල පාර. වඩුමුල්ල සම්පූර්ණයෙන්ම ඊයේ පෙරේද වෙනකොට මේ හැම තැනම වතුර. මේ හැම තැනම යට වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මම දැන් මෙතනින් නවතිනවා. මොකද වඩුමුල්ල පාර තමයි මම වැඩියෙන්ම මේ වන විට පටිගත කරලා තිබෙන්නේ. මොකද මම සාමාන්‍යයෙන් උදේට පැය 2ක විතර කාලයක් ගමන් කරනවා. ඉතින් ඔය ඉස්සරහට පේන හැටි පේනවනේ. ඔය ඔක්කොම වලවල් සම්පූර්ණයෙන්ම යට වෙලා තිබුණේ පෙරේද වෙනකොට මේ වතුර. මේ වලින් තමයි ඩෙන්ගු බෝ වෙන්නේ. මේ වලින් තමයි ලෙඩ රෝග හැදෙන්නේ. ඒකට ප්‍රාදේශ සභාව ඒවම විපක්ෂ කණ්ඩායමට කාර්මිකව ඉල්ලා සිටින ඔබ දෙගොල්ලෝ එකතු වෙලා ලස්සන ප්‍රාදේශ සභාවක් ඇති කරන්නට ඔබගේ සම්පූර්ණ සහයෝගය දෙන්න කියලා ඉල්ලමි. හරි දෙයට හරි, වැරදි දෙයට වැරදි කියන කළුවාමොදර අපි සංවිධානයෙන් තමයි මේ වීඩියෝ පට කරන්නේ. ඒ වගේම මේ වීඩියෝ පටය තව ස්වල්ප තව දින කිහිපයකින් ඔබට දැක ගන්නට පුළුවන් වෙයි. Tangerine Leavers Veterans, Tangerine Leavers and කළුවාමොදර අපි කියන YouTube නාලිකාව ඔස්සේ දැන් මම මෙතනින් ඔබගෙන් සමගන්න ඔබට සියලු දෙවියන්ට දලදා සමුදු පීඨයි. ඒ වගේම දලදා සමුදු පීඨයි අල්ලා දෙවියන්ගේ පීඨයි ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පීඨයි ඔබ සැමට පෙරවන් සරණයි. මම ප්‍රචාරක වික්‍රම නන්දසිරි කළුවාමොදර අපි කළුවාමොදර Tangerine Leavers and කළුවාමොදර YouTube නාලිකාව ඔස්සේ ඔබ මෙතෙක් විස්තර ප්‍රචාරය ගෙනාවේ මම වික්‍රම නන්දසිරි ඔබ සැමට පෙරවන් සරණයි.